සුබ සන්ධ්‍යාවක්. අයෂා ඔයාලට සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් දේශාන්. ජීවිතය කියන අරුම පුදුම කතා පොතේ මේ වෙද්දිත් පරිච්ඡේද කීපයක්ම ලියලා ඉවරයි. ඒ එක් එක් පරිච්ඡේදවල මතක පිටු විටින් විට අපිට කියවා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම පරිච්ඡේදයක ලියවෙච්ච මතක පිටුවක් මෙන්න මෙහෙම අපේ මතකයේ තියෙනවා. තාමත් මතකයි නම් මේ දවස 2021 ජුනි මාසේ 7 වෙනිදා. කාලයක් තිස්සේ අපි දැකපු හීනයක් තිබුණා. ඒ හීන ගැන බලාපොරොත්තුෙන් ඉඳෙද්දී ඒ හීන හැබෑ වෙනවා කියන ආරංචිය අපිට ලැබුණේ ඒ දවසේ. නමින් ගමින් අඳුනගෙන අපි හැමෝම රජරට ඇප්ලයිඩ් නිසා මේ බැඳීම පටන් ගත්තත් එතනින් පස්සේ මේ බැඳීම් වල කිසිම ආගන්තුක බවක් කිසිම දවසක දැනෙලා තිබුණේ නම් නැහැ. අනිවාර්යයෙන්ම අයෂා. ඔන්ලයින් වලින් පටන් ගත්තු අපේ කතාව රසවත් මතක ගොඩක් එක්ක ඉදිරියට ගලාගෙන ආවා. අන්න ඒ විදිහට අපි අපේ විශ්වවිද්‍යාල ජීවිතයේ කුළුදුල්ම අත්දැකීම විඳ ගනිද්දී අපි කුතුහලයෙන් මඟ බලාන උණු දවසක් අපිට උදා වෙනවා. හරියටම ඒ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. ඉතින් ඉසුරු ඔයාට මතකද එදා තිබ්බ විශේෂත්වය? මොකද නැත්තේ ගයත්‍රි? ඒ දවස නම් මට කවදාවත් අමතක කරන්න බෑ. මොකද අපි හහා පුරා කියලා හීන ගොඩක් හිතේ තියාගෙන රජරටට පය තිබ්බ මුල්ම දවසේ. අනිවාර්යයෙන්ම ඉසුරු. ඉතින් ඔයාලට මතකද එදා අපි ආව පළවෙනි දවස? ඒ දැනුණු හැඟීම ඔයාලට මතකද? ගෙදර අයගෙන් වෙන් වෙලා නුපුරුදු පළාතක නුපුරුදු පිරිසක් එක්ක නුපුරුදු අත්දැකීමක් ගන්නයි අපි එදා ආවේ. හැමෝම එන්නේ නැත්තේ පොඩි දුකක්, චකිතයක්, කුතුහලයක් හිතේ තියාගෙන. එහෙම නේද ගයත්‍රි? අනිවාර්යයෙන්ම ඉසුරු. මොකද මාත් එදා ආවේ ඒ කුතුහලය, ඒ චකිතය ඒ විදිහටම හිතේ තියාගෙන. ඒත් අද වෙද්දි බලන්නකෝ ඒ දේවල් කොච්චර දුරකට වෙනස් වෙලා තියෙනවද කියලා. ඔය හිත වලින් අහලා බලන්න එදා අපිට හම්බුණු ඒ නුපුරුදුම පිරිස දැන් හැමදාම දකින හුරු පුරුදුම පිරිස බවට පත් වෙලා. ඒ වගේම කණ්ඩායමක් විදිහට මේ මගේම උන් කියන තරමට අපි කොතරම් ශක්තිමත් වෙලාද? ඒ යාළුකම් කොතරම් එකතු වෙලාද? ඒ කණ්ඩායම් ශක්තිය කොතෙක්ද කියලා කිව්වොත් ගෙවුණු වසර 3 දිහා හැරලා බලනකොට ගයත්‍රි අපි බොහෝ අභියෝග බාරගත්තා නේද? ඒ වගේම ඒ අභියෝග අපි සාර්ථක ලෙස ජයග්‍රහණය කරා. ඇත්තටම ඉස්සරෝ ඉතින් අපි මේ 19 20 කණ්ඩායමක් විදිහට අපේ සුන්දර මතකයන්ගෙන් මේ රජරට මතක පොත අලුත් කරන්නට ඇතිද? සුභාෂ්? ඔව් ගයත්‍රි. තනි වැවිද යාම වෙනුවට එක්ව ඇවිද යාමේ සොඳුරු බව හොඳින් වටහාගත් අවුරුදු කිහිපයක අවසානයේ 19 20 අපිට අපගේ සරස විචාරිකාවේ අවසාන පියවර තබන්නට කාලය ලැබෙන්නේ. අපි වචනයෙන් කියනවා නම් අපිට ෆන්ක්ෂන් එකක් කරන්න අවස්ථාව හැබැයි මේ අපේ අවසාන ෆන්ක්ෂන් එක. එහෙම නේද දනංජි? ඔව් ප්‍රභාෂ්. ඔයා කිව්වා වගේම ජීවිතයේ නාඹරම වසන්තයකදී බර හීන ගොඩක් පොදි බැඳගෙන රජරට පියසට පාතියලා ජීවිතයේ සුන්දර වගේම කටුක කාලයන් පහු කරලා ඒ වගේම සමහර ආදරණීය හමුවීම් ගොඩකුත් එක්ක අපිට නික්මිලා යන්න කාලය ඇවිත්. ඉතින් රසමවන සරසවියේ රස පිරුණු තැන් අතර නිම නොවන මතක පොතේ පෙරවදනේ පද අතර බිඳ හෙලන් ගිනි පොකුරු දිගු කරමු සහෝදරත්වයේ දෑත් ලෙන්ගතුකම් පුරෝගෙන. ඉතින් හිත් පුරා විඳපු සරසවියේ අත්වල් බැඳගත් මතකයන් ගොඩක් රැගෙන අවසරයි ආරම්භන්නට පැදුර 2025. ලාංකේය නිදහස් අධ්‍යාපනය පැමිණ ඇති ගමන් මඟ තුල පැවති අනේක විද තර්ජන හා බාධක මැදින් එහි අයිතීන් අනාගත පරපුර උදෙසා රැක ගැනීම උදෙසා සිදු කළ කැපකිරීම වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා සිසු විරු ගීතය වෙනුවෙන් ඔබ අප නැගී සිටින මොහොතයි මේ.
බබලු කඳුළු සලලා සුසුම් පවන් ඇගසා ඔබට කියනා නිරුවත් දන විසහි සල පහර වැදී මලගිය මානව කැකුල කතාව අහපන් සිත නිරුවත් කතාව අහපන් සිත නිරුවත් කතාව අහපන්නේ කතාව අහපන්නේ එසේනම් මේ ලැබෙන සෞන්දර්යාත්මක හෝරා කිහිපය වෙනුවෙන් ආශිර්වාදාත්මක සමාරම්භය සුපුරුදු ලෙස ලබා ගන්නටයි මේ සූදානම. මීළඟ අවස්ථාව පොල් තෙල් පහන් සිලු දල්වා ලන්නට. ඒ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති වෛද්‍ය PHG ජනක පුෂ්ප කුමාර මැතිතුමනි ඔබතුමන්ට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමන්ට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ජීව විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය නිලමනි යාපා මහත්මියට භෞතික විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී මිසාජ් මොහොමඩ් මහතාට රසායන විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය අජිත් හේරත් මහතාට තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය හේමන්ත කුලතිලක මහතාට සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ලලිත් සේනාරත්න මහතාට අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහත්මිය නියෝජනය කරමින් එක් මහත්මයෙකුට හෝ මහත්මියකට අනන්තින කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් එක් මහත්මයෙකුට හෝ මහත්මියකට පිරිසිදු කිරීමේ අංශය නියෝජනය කරමින් එක් මහත්මයෙකුට හෝ මහත්මියකට ආරක්ෂක අංශය නියෝජනය කරමින් එක් මහත්මයෙකුට හෝ මහත්මියකට ඒ වගේම මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින එක් සහෝදරයෙක්ට ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි සභාපති සහෝදරයාට අනිකුත් පීඨ ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් පැමිණ සිටින එක් සහෝදරයෙකුට 18 19 ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එක් සහෝදරයෙකුට හෝ සහෝදරියකට 19 20 ශිෂ්‍ය කණ්ඩායමේ කණ්ඩායම් නායක සහෝදරයාට 20 21 ශිෂ්‍ය කණ්ඩායමේ කණ්ඩායම් නායක සහෝදරයාට 21 22 ශිෂ්‍ය කණ්ඩායමේ කණ්ඩායම් නායක සහෝදරයාට 22 23 ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එක් සහෝදරයෙක්ට ආරාධනා කර සිටිනවා.
ඒත් එක්කම නේවාසිකාගාර උපශාලාධිපති මහත්ම මහත්මිය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින හේමපාල මහතාටද ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන් සිලු දල්වන්නට අප හා එක්වන ලෙස. පොල්තෙල් පහන් සිලු දැල්වීමට අප හා එක් වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. එසේනම් පැදුරට ඔබව සාදරයෙන් පිළිගන්නට මේ ආරාධනය 19:20 අපේ කණ්ඩායම් නායක දිනිදු රශ්මික සොයිරාට. ස්තුති ගාත්‍රි. සුබ සන්ධ්‍යාවක් වේවා මෙහි පැමිණ සිටින සියලුම දෙනාට. 19:20 කණ්ඩායමේ ගෙවූ සවස් යාමවලින් තවත් එක් සුවිශේෂී අවස්ථාවකට මෙහි පැමිණ සිටින සියලුම දෙනා සාදරයෙන් පිළිගනු ලබනවා. 19:20 කණ්ඩායමේ පැදුර 2025 වැඩසටහන සහාය දීමට මෙම ස්ථානයට පැමිණි අප විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්ටද ඒ වගේම අප පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටද අධ්‍යයන අනධ්‍යයන සියලුම සමාජිකයන්ටද ඒ වගේම ආරක්ෂකාංශ පිරිසිදු කිරීම අංශ ඇතුළු මෙම ස්ථානයට පැමිණ සිටින සියලු දෙනාගෙන්මද මෙය මහත් හරසරින් යුතුව ඔබ සියලු දෙනා පිළිගනු ලබනවා. එමෙන්ම මෙම ස්ථානයට පැමිණ සිටින රජරට විශ්වවිද්‍යාලයේ මහාශීෂ සංගමයෙන්ද විහාරික විද්‍යාපීඨ සංගමයේ සියලුම සහෝදරත්වයෙන්ද අනිකුත් පීඨ ශිෂ්‍ය සංගම් සහෝදරත්වයද මෙම අවස්ථාවට හදපිරි දැඩි සහෝදරත්වයෙන් පිළිගනු ලබනවා. 19:20 කණ්ඩායම විසින් ගෙවූ දවස් වලින් සුවශීෂම දවසක වන අපගේ මතකාවර්ජන වැඩසටහනට ඔබ සියලු දෙනාම පිළිගන්න අතර මෙම වැඩසටහන ඊටාම හොඳින් කරගෙන යාමට බලාපොරොත්තු වෙන බව දන්වා තිනවා. ස්තුතියි සියලු දෙනාට.